මගේ මේ පැත්තෙන් තියෙන දේ ගැන ඩ්‍රෝන් එකක් ගවා ඩ්‍රෝන් එකක් අරගෙන රෙජිස්ටර් කරන්න ඕනේද මේක Mavic Mini 3 Pro එක ආයිබෝවන් හැම කෙනෙක්ටම ගොඩක් සතුටින් ඔයගොල්ලෝ හම්බ වෙන්නේ කලින් වීඩියෝ එකට හිතුවට වැඩිය views ගියා එකපාරට මම හිතන්නේ දැන් 2000කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ පොඩි channel එකක් වුණාට ගොඩක් සතුටුයි ගැන ගොඩක් ස්තුතියි වීඩියෝ බලනවට subscribe කරපු හැමෝටම ස්තුතියි අද විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ රුමේනියාව ගැන කියන්න නෙමෙයි මගේ පෞද්ගලික අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා මොකක්ද කියලා කියනවා නම් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මේ පැත්තෙන් තියෙන දේ ගැන ඩ්‍රෝන් එකක් ගත්තා බැටරිය යන දාලා නැහැ තමයි බැටරිය charger එකේ ඩ්‍රෝන් එකක් ගත්තා ලංකාවේ ඉඳන් තිබ්බ ලොකු ආසාවක් ඩ්‍රෝන් එකක් ගන්න එක කොහොම හරි ඒ හිනේ හැබෑ කරගන්න පුළුවන් වුණා ගිය සති. තාම ෆ්ලයි කරලා බැලුවේ නැහැ. අද පළවෙනි ෆ්ලයින් එක්ස්පීරියන්ස් එක ගන්නත් එක්ක තමයි ආවේ. මට වීඩියෝ එකක් කරන්න හිතුනේ ප්‍රධානම හේතුව තමයි මම මේක ගන්න කලින් පොඩ්ඩක් හෙව්වා ඩ්‍රෝන් එකක් අරගෙන රෙජිස්ටර් කරන්න ඕනේද? ඒ process එක ගැන පොඩ්ඩක් හෙව්වා. මට කිසිම තැනක හොයාගන්න බැරි වුණා. හරි විස්තරයක් කියන්නේ ඉංග්‍රීසි වලින්වත් වීඩියෝ එකක් හම්බුනේ නැහැ කොහොමද අරගෙන රෙජිස්ටර් කරන්න කියලා. පස්සේ මම මේගොල්ලොන්ගේ මට මතක විදිහට CAA ලංකාවේ තියෙන සිවිල් ගුවන් සේවා ඒ වගේ මෙහෙත් තියෙන එකක්. මම ඒකට ඊමේල් එකක් දැම්මා මම මෙහෙම මම ඔයගොල්ලන්ට කියන්නම් මේක ලංකාවේ මුදලින් කීයක් වුණාද ඒ විස්තර ටිකත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහදී කියන්නම්. අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන විදිය මම A to Z ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊට පස්සේ මම හෙව්වා මට හම්බුනේ නැහැ වීඩියෝ එකක් කොහොමද ඩ්‍රෝන් එකක් රෙජිස්ටර් කරන්න කියලා ඉංග්‍රීසි වලින් තිබ්බේ නැහැ. රුමේනියන් භාෂාවෙන් තිබ්බා ඒකත් පැහැදිලි විස්තරයක් තිබ්බේ නැහැ. පස්සේ මම ඊමේල් කරලා ඒගොල්ලෝ මට ලින්ක් ටිකක් එවලා තිබ්බා සම්පූර්ණ විස්තරයක් එක්ක. මේක Mavic Mini 3 Pro එක 250ට අඩුයි. ඒ වුණාට මේක අනිවාර්යෙන් රෙජිස්ටර් කරන්න ඕනේ. මේගොල්ලෝ කියන්නේ රෙජිස්ටර් කරලා අපිට ඒ ජෙනරේට් වෙන කෝඩ් එක මේකේ අලවන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මම වීඩියෝ එකේ ඉස්සරහදී රෙජිස්ටර් කරන්න කීයක් යනවද? ඒ වගේ හැම විස්තරයක්ම කියනවා. පස්සේ මම හොයලා ඊමේල් කරාට පස්සේ මට මේල් එකක් ආවා. ඒක තිබ්බ විස්තරات එක්ක හොයලා බලලා තමයි මම රෙජිස්ටර් කරන process එක කරගත්තේ. මොකද මේක මෙහෙ ලංකාව වගේම තමයි 250ට අඩු වුණාට කැමරාවක් තියෙන හින්දා මේක ටොයි එකක් විදියට නෙමෙයි මේගොල්ලෝ පිළිගන්නේ. ඉතින් අපිට නීති වලට වැඩ කරන්න වෙනවා නැත්නම් අමාරුවේ වැටෙන්න වෙනවා. තව දෙයක් කියන්න අමතක වුණා. ලංකාවේ ඉඳන් කවුරු හරි ඇවිල්ලා ඩ්‍රෝන් එකක් ගන්න හීනයක් තියෙනවා නම් ඇත්තටම කොල්ලෙට්ට මම හිතන්නේ ට්‍රැවලින් වලට ආස කොල්ලෙක් අනිවාර්යෙන් ඩ්‍රෝන් එකක් ගන්න හීනයක් තියෙනවා. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඩ්‍රෝන් එකක් ගන්න බලන් ඉන්නවා නම් විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න හේතුව ඒ වගේ කෙනෙක්ට උදව්වක් විදියට මගේ මේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න. එහෙනම් අපි යන් ෆ්ලයි කරලා බලන්න.
අපි යන්න ඕනේ www.caa.ro කියන සයිට් එකට. මේ විදිහට සයිට් එකට ගියාට පස්සේ වෙනම platform එකක් තියෙනවා drones කියලා. මම already account එක create කරලා තියෙන්නේ. ඒකේ හින්දා තමයි ඔයාලට මගේ username එකත් එක මෙහෙම පෙන්නුවේ. අපි email එක දීලා account එක create කරගත්තට පස්සේ මේ විදිහට අපේ නම අහනවා. ඊට පස්සේ අපේ CNP නම්බර එක දාන්න ඕනේ මෙතෙන්ට. රුමේනියාවේ ID කාඩ් එක හම්බුනාට පස්සේ ඒකේ CNP නම්බර කියලා එතනින් නම්බර එකක් තියෙනවා. අපි ඒ නම්බර එක මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ මේ IC නම්බර් කියන එක එච්චර වැදගත් නෑ. ඒක රුමේනියාවේ පුරවැසියෙක්ගේ ID එකේ රුමේනියානු පුරවැසියෙක්ට හම්බෙන ID එකේ තියෙන දේ එතෙන්ට මතක් කරලා පොඩි ඉරි කැලලක් දාන්න. නැත්නම් අපිට මේ ෆෝම් එක සේව් කරන්න බෑ. ඊට පස්සේ මේ විදියට මෙතෙන්ට ID එකේ ෆොටෝ එකක් අපි අප්ලෝඩ් කරන්න ඕනේ අනිවාර්යෙන්. PDF එකක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපිට මෙතෙන්ට අපේ රුමේනියන් ID එකේ ෆොටෝ එකක් ඇටච් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බර්ත්ඩේ එක දාලා අපි දැනට ඉන්න ඇඩ්‍රස් එක මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් නම්බර එක ඊට පස්සේ ෆෝන් නම්බර එක එන්ටර් කරන්න එනවා. මේ විදිහට ඊට පස්සේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් වෙනවා. අපි ඊළඟට යන් drone operator code එක generate කරගන්න. මුලින් අහනවා manufacturer name එක. ඊට පස්සේ අහනවා model එක. මම ගාව තියෙන DJI Mini 3 Pro එකක්. මම මේ detail මෙතනට දෙනවා. ඊට පස්සේ drone එකේ ෆොටෝ එකක් ඉල්ලනවා. මේ විදිහට drone එකේ ෆොටෝ එකක් මෙතනට attach කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඉල්ලනවා drone එකේ serial number එක. drone එකේ serial number එක අපිට හොයාගන්න පුළුවන්. drone එකේ බැටරිය ගැලෙවුවාම යටපැත්තේ තියෙන QR code එක scan කරාම අපිට drone එකේ serial number එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ drone එකේ serial number එකේ QR එක තියෙන තැන ෆොටෝ එකක් අපි මෙතෙන්ට attach කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අහනවා take off කරනකොට drone එකේ බර කොච්චරද කියලා. mini series එකේ 250ට අඩුයි. මම මෙතෙන්ට 249 දීලා ඉස්සරහට යනවා. මේක එච්චර වැදගත් නෑ. මේක කිලෝ 20ට වැඩි ඩ්‍රෝන් වලට තමයි අදාළ වෙන්නේ. ඒක නිසා මම මෙතෙන්ට ඉරි කැලලක් දාලා මේක සේව් කරගන්නවා. අනිවාර්යෙන් මෙතෙන්ට ඔයගොල්ලෝ ඉරි කැලලක් වගේ දාන්න. අපි මේ විදියට මේ විස්තර ටික ෆිල් කරාට පස්සේ අපේ registration code එක මෙතනින් generate කරගන්න පුළුවන්. ඒ generate කරනකොට 100කට වැඩි ගාණක් ගෙවන්න වෙනවා. ඒ ගෙවුවට පස්සේ automatic operator code එක generate වෙනවා. RO වලින් පටන් ගන්න code එකක් එන්නේ. මම ඔයගොල්ලන්ට මෙතන දාන්නම්. ඊට පස්සේ code එක බලා ගන්න පුළුවන්. ආයෙත් profile එකට ගියාට පස්සේ identify කියන column එකේ පල්ලෙහායින් ඒ code එක පෙන්නනවා. drone එකක් මෙහෙන් ගත්ත කෙනෙකුට ලංකාවට අරන් එනකොට register කරගෙන අරන් එන විදිය ගැන තව වීඩියෝ එකක් දාන්නම්. ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න තියෙනවා නම් comment කරන්න. හැම comment එකටම මම reply කරනවා. මට පුළුවන් හැම වෙලාවකම. මතක ඇතුව channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe button එක ඔබාගෙන ළඟ තියෙන bell icon එක click කරගෙන යන්න.